ගෙදරින් ආව නිසා බ්‍රෙක්ෆස්ට් එක ගන්න හම්බුන්නේ නැහැ. ඒ හින්දා අපි යන ගමන් සර්විස් ඒරියා එකෙන් බ්‍රෙක්ෆස්ට් එකක් ගත්තා. ඉතින් අපි යන ගමන් ගෝල්ඩ් ෆෝර්ට් එකට යන්නත් අමතක කරේ නැහැ. ඔන්න අපි දැන් ගෝල්ඩ් වලට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් යන්න හදන්නේ කික්සි කැෆේ එකට. මේ දවස්වල TikTok එකේ ෆේමස් කැෆේ එකක් තමයි කික්සි කැෆේ එක. ඉතින් අපි ඒකටත් ගියා. එතනින් අපි try කරා ice cappuccino එකයි ice latte and nutella crepe එකක්. ඒවා හරියම ලස්සට තිබුණා. ඉතින් මේ විදිහට ගෝල්ඩ් ෆෝර්ට් එකේ තියෙන එක ස්ට්‍රීට් වල ඇවිදින්න මම අමතක කරේ නැහැ. මෙතන ලස්සන ලොකු චර්ච් එකක් තිබුණා. මම ඒකටත් ගියා. හැබැයි වීඩියෝස් නම් ගත්තේ නැහැ. ඔන්න ඉතින් ආපහු හයිවේ එකට දාලා අපි මේ හම්බන්තොට පැත්තට යන ගමන් තමා ඉන්නේ. හොටෙල් එකට අද මම ඔයාලව එක්කගෙන යන්නේ ඩබල් ට්‍රී බයි හිල්ටන් වීරවිල රාජවාල්ල රිසෝට් එකට. ඒක හිල්ටන් චේන් එකේ මෙන හොටෙල් එකක්. හිල්ටන් චේන් එකේ ඩබල් ට්‍රී කියන කැටගරි එකට තමා මේ හොටෙල් එක අයිති වෙන්නේ. රාජවාල්ල තමා මේ හොටෙල් එකේ නම. මේ නම ඇවිල්ලා තියෙන්නේ මේ හොටෙල් එක ඇතුලේ තියෙනවලු රාජවාල්ල ගහක්. Cyber. Check it. Kasun Samarako. හොටෙල් එකේ එන්ට්‍රන්ස් එකේ ඉඳන්ම හරිම කාම් වයිබ් එකක් තමා තිබුණේ. අපිට ගියපු ගමන්ම හොඳ වෝම් වෙල්කම් එකක් හම්බ වුණා. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ ලොබි එක පැත්තට. මේ ලොබි එකත් හරිම යුනික් ස්ටයිල් එකට තමා හදලා තිබුණේ.
ඩ්‍රින්ක් එකත් එක්ක අපිට මෙයාලගේම වෝල්නට් කුකී එකක් හම්බ වුණා. ඒ කුකී එක නම් ඇත්තටම හරිම රසයි. ඉතින් අපි මේ විදිහට ඒවත් එන්ජොයි කරලා ඊට පස්සේ ගියා අපේ රූම් එක කොහෙද තියෙන්නේ කියලා බලන්න. මෙන්න මේ පැත්තෙන් තමයි අපේ රූම් එකට යන්නේ. අපි බලමු එහෙනම් රූම් එකට ගිහිල්ලාම මම ඔයාලට රූම් ටුවර් එකකුත් අරගෙන එන්නම්. මේ තමයි අපේ රූම් එක. ගිය ගමන්ම මේ විදිහට ලොකු මිරර් එකක් තියෙනවා. ඊට පස්සේ එහා පැත්තෙම හොඳ ක්ලීන් වොෂ්රූම් එකක් තියෙනවා. මෙතන ෂවර් එකක් තියෙනවා. මෙතන තමයි කොමඩ් ඒරියා එක. ඊට පස්සේ මෙතන ෂවර් එකක් තියෙනවා. හොඳට ස්පේෂස් තියෙන වොෂ්රූම් එකක්. ඊට පස්සේ මෙහෙම යනකොට මෙතන කබඩ්ස් තියෙනවා. මේ කබඩ්ස් ඇතුලේ ලොකර් එකක්, අයන් එකක්, අයන් බෝඩ් එකේ ඉඳන් ඒ හැමදේම තියෙනවා. ඊට පස්සේ මෙහෙම යනකොට මෙතන ලොකු බෙඩ් එකක් තියෙනවා. මෙතන ටී කොෆි ස්ටේෂන් එකක් තියෙනවා. ඊට පස්සේ එතනම පහළින් පොඩි ෆ්‍රිජ් එකක් තියෙනවා. මට ඒක ඔයාලට වීඩියෝ කරන්න නම් බැරි වෙලා. මෙතන ටීවී එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ටේබල් එකක් එක්ක චෙයා එකකුත් තියෙනවා. තාම මෙතන පොඩි සෝෆා එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම අපේ view එක බලා ගන්න පුළුවන්. අපි ගත්තේ garden view එකක් තියෙන room එකක්. මෙතනට හරියම ලස්සනට garden එක පේනවා. මේ garden view එකක් තියෙන room එකේ තියෙන විශේෂම දේ තමයි අපිට කැමති නම් මෙතනින් කෙලින්ම pool එකට යන්නත් පුළුවන්. ඊට පස්සේ අපි දෙන්නම change කරගෙන ගියා පොඩ්ඩක් hotel එක වටේ ඇවිදින්න. මෙතන හරියම ලස්සන සීටින් ඒරියා එකක් තිබුණා. හවසට ඔයාලට කොෆි එකක් බොන්න, පොතක් කියවන්න වගේ මෙතන හරිම ෂෝක්. මේ හොටෙල් එකේ තියෙන තවත් ලස්සන දෙයක් තමයි මේ හැම තැනම හරිම ලස්සන චූටි කුරුල්ලෝ ඉන්නවා. ඉතින් කුරුල්ලෝ ගැන උනන්දු වෙන කට්ටිය ඉන්නවා නම් මේ හොටෙල් එක හොඳ තැනක් කියලා මම හිතනවා. ඉතින් මේ ඔයාලට ඉස්සරහින් පේන්නේ වීරවිල වැව. එතනත් හරියම ලස්සනයි. මෙතන තමා පූල් එක තියෙන්නේ. පූල් එකත් හරියම ලොකුයි. අපිට දැනගන්න හම්බුන විදිහට මේක මීටර් 80ක් විතර දිග පූල් එකක්. අපි ටිකක් හවස් වෙලා තමා පූල් එකට එන්න හිතාගෙන ඉන්නේ. මෙතනත් හරියම කාම් වයිබ් එකක් තමා තියෙන්නේ. ගස් වලින් වට වෙලා අර කුරුල්ලෝ කෑ ගහන සද්දෙත් එක්ක හරියම ලස්සනයි. මෙතන තියෙන පූල් එකේ බාර් ඒරියා එක. මෙතන ඉඳගෙන ඔයාලට කැමති කොක්ටේල්, මොක්ටේල්, කැමති කොෆි එකක්, කැමති ඩ්‍රින්ක් එකක් පූල් එකේ ඉඳගෙනම එන්ජොයි කරන්න පුළුවන්. මෙතනත් හරිම ලස්සන සීටින් ඒරියා එකක් තිබුණා. එතනත් හරිම ලස්සනයි. මම ඔයාලට කිව්වේ මෙතන බලන හැම තැනම හරිම ග්‍රීනරි ලුක් එකක් තමයි තියෙන්නේ. කොහෙ බැලුවත් ගස් වැල් වලින් වට වෙච්ච පරිසරයක් තමයි තියෙන්නේ. ඒක හැට බලනකොට හරිම ලස්සනයි. ඉතින් අපි දෙන්න මේ හොටෙල් එකේ තවත් තැනකට ගියා බලන්න. මෙතනට වීරවිල වැව හරිම ලස්සනට පේනවා.
මේ පැත්තෙන් තමයි රූෆ්ටොප් බාර් එකට යන්න තියෙන්නේ. මේ බාර් එකේ නම නයිට් ජාර්. එතනම එහා පැත්තේ තියෙනවා තව රෙස්ටොරන්ට් එකක්. මේ හොටෙල් එකේ තියෙන තව එක විශේෂත්වයක් තමයි මේ හොටෙල් එකේ තියෙන රෙස්ටොරන්ට්ද, රූම්ස්ද, ස්පා එකේ රූම්ස් මේ හැම දෙයක්ම නම් කරලා තියෙන්නේ කුරුල්ලන්ගේ නම් වලින්. මෙතන තමයි ජිම් එක තියෙන්නේ. ඉතින් ෆිට්නස් ගැන හිතන ඔයාලට ජිම් එකටත් එන්න පුළුවන්. ජිම් එකට පේන්නේ හරියම ලස්සන විව් එකක්. ඇත්තටම මේ හොටෙල් එකේ තියෙන හැම තැනක්ම හරියම ලස්සන විව් පොයින්ට් කියලා තමයි මට නම් හිතුනේ. ඊට පස්සේ අපි ආපහු රෑ වෙලා පූල් එකට ආවා. පූල් එකත් හරිම ලොකුයි ලස්සනයි. අපි පූල් එකේ ඉඳගෙන එන්ජොයි කරන්න කොක්ටේල් එකකුයි මොක්ටේල් එකකුයි ගත්තා. ඒවත් හරිම රසට තිබුණා. ඊට පස්සේ අපි මේ විදිහට හොටෙල් එකේ මේන් රෙස්ටොරන්ට් එකට ගියා ඩිනර් එක ගන්න. මේකේ ස්ටාෆ් එක හරිම හොඳයි. හැමතිස්සම හිනා වෙලා අපිව හොඳට වෙල්කම් කරනවා. ඉතින් මෙතන කෑම ජාති ගොඩාක් තිබුණා. ශ්‍රී ලංකන්, ඉන්දියන්, ජපනීස් ඒ වගේ එක කුසින්ස් වලින් කෑම තිබුණා. ඉතින් මෙතන ගොඩාක් ලොකු වෙරයිටි එකක් තිබුණ හින්දා අපි හැම කෑම එකකින්ම චුට්ට ට්‍රයි කරා. ඉතින් ඒ හැම එකක්ම හරිම රසට තිබුණා. මෙතන ඇක්ෂන් ස්ටේෂන් කිහිපයක්ම වගේ තිබුණා. ආප්ප, නාන්, තව පැස්ටා ඒ වගේ ඒවා. අපි දැනට ගිහිල්ලා තියෙන බුෆේ වලින් කෑම රසටම තිබුණ හොටෙල් එකක් තමයි මේ ඩබල් ට්‍රී බයි හිල්ටන් හොටෙල් එක. මෙයාලගේ ඩයිනින් ඒරියා එකත් හරිම යුනික් ස්ටයිල් එකට තමයි හදලා තියෙන්නේ. Good morning guys. දැන් වෙලාව උදේ හරියටම 6යි. හොටෙල් එකේ ලංකාවේ ජාතික ගීය දාලා තියෙනවා. දැන් තමයි ඒක දැම්මේ. තාම ලාවට කරුවලයි.
ඉතින් මම උදේම නැගිටපු හින්දා කොෆි එකක් එම හදාගෙන බීලා රෙඩි වුණා අපේ බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්න. ඉතින් මෙන් රෙස්ටොරන්ට් එකෙම තමයි බ්‍රෙක්ෆාස්ට් එක තියෙන්නේත්. මෙතනත් ගොඩාක් ලොකු වෙරයිටි එකක් තිබුණා. ඉතින් අපි ඒ හැම එකකින්ම චුට්ට try කරා. ඉතින් ඒ කෑමත් හරිම රසට තිබුණා. අපි ගියේ වීක්ඩේ එකක. එදා නම් ගොඩාක් ටුවරිස්ලා තමා හිටියේ. ඒ අතරින් ශ්‍රී ලංකන්ස්ලත් හිටියා. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි ආපහු ගියා හොටෙල් එක වටේ පොඩ්ඩක් ඇවිදින්න. ඒ වගේම මෙතන තිබුණා කිඩ්ස් පාක් එකක්. හැබැයි අපි ගියපු දවස නම් ඒක වහලා තමයි තිබුණේ. Hi guys. අපි දැන් check out වෙන්න යන්නේ. ඔහොම තමයි අපේ ඩබල් ට්‍රී බයි හිල්ටන් වීරවිල රාජවර්ණ හොටෙල් එකේ අපේ එක්ස්පීරියන්ස් එක. ඉතින් හම්බන්තොට පැත්තේ ආවොත් දොදොල් කියන්නේ නැතුවම බැරි දෙයක් නෑ. ඉතින් අපිත් යන ගමන් දොදොල් ගන්න අමතක කරේ නැහැ.